සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අද මම ගොඩක් වැදගත් වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. මොකද මේක මේ ගොඩක් අය දන්නේ නැති ගැටලුවක් පිළිබඳව තමයි පැහැදිලි කරන්න කියලා මම හිතුවේ. ගොඩක් අය මේ වෙනකොට ඊශ්‍රායලයේ ගොඩක් විවිධ අංශ වලින් විවිධ රැකියාවලට යොමු වෙමින් පවතිනවා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඇප්ලිකේෂන් යොමු කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඔයා යොමු කරන ඇප්ලිකේෂන් එකේ තත්ත්වය සහ එහෙම නැත්නම් යොමු කරන ලද ඇප්ලිකේෂන් එක කොහොමද ඔයා විසින්ම අයින් කරගන්නේ කියලා තමයි අද මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ඔයා මුලින්ම දාපු ඇප්ලිකේෂන් එක කොහොමද රිමූව් කරගන්නේ කියලා. ගොඩක් අයට තියෙන නැත්නම් මේක අපි අනිවාර්යෙන් විදේශ සේවා නීති කාර්යාංශයට යා යුතුයි. ගොඩක් ඇප්ලිකේෂන් අපි විසින්ම අයින් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මුලින්ම Chrome එකට යන්න. Chrome එකට ගියාට පස්සේ ඔයා විදේශ සේවා නීති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසිය යුතුයි. ඒක අපි ටයිප් කරගමු SLBFE කියලා. එතකොට SLBFE එක යටතේ මුලින්ම එනවා ඔයාලට මෙතන විදේශ සේවා නීති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය. ඒකට පිවිසුනාට පස්සේ මෙතෙන්දී මතක තබා ගත යුතු වැදගත් දෙයක් තියෙනවා. ඔයා අනිවාර්යයෙන්ම ජංගම දුරකථනයෙන් යනවනම් මුලින්ම ඔයා මේක ඩෙස්ක්ටොප් ටයිප් එකට හදා ගන්න ඕන ඔයාගේ Chrome එක. ඒක කොහොමද කරන්න කියලා මම කියලා දෙන්නම්. ඔයාලට පේනවා ඔයාගේ දකුණු අත පැත්තේ උඩ කෙළවරේම මෙතන තියෙනවා ඩොට් තුනක්. ඒක ටච් කරාට පස්සේ මෙතන පහළ තියෙනවා ඩෙස්ක්ටොප් සයිට් කියලා. එතකොට මේ ඩෙස්ක්ටොප් සයිට් එක දැම්මට පස්සේ ක්ලික් කරාට පස්සේ මෙතන ක්ලික් එක හරිය දැම්මනම් ඔයාට මේ ඕපන් වෙන්නේ ඩෙස්ක්ටොප් මෝඩ් එක. එතකොට මේ මෝඩ් එකෙන් ඔයා යන්න ඕනි. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන බලා ගන්න announcement කියලා. ඔයාලට මේ තියෙන announcement එක යටතේ ගියාට පස්සේ මෙතන තියෙනවා view all කියලා option එකක් මේ තියෙන. ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මෙතන තියෙනවා ඊශ්‍රායල්, ජපාන්, කොරියා, other කියලා. ඒක ඔයා තෝරගන්න ඕන ඊශ්‍රායල් කියන එක. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයා ඉල්ලන කැටගරි එක මොකක්ද කියලා, ඔයා ඉල්ලුම් කරලා තියෙන කැටගරි එක මොකක්ද කියලා. නිෂ්පාදන වෙන්න පුළුවන්, යටිතල පහසුකම් වෙන්න පුළුවන්, ඉදිකිරීම වෙන්න පුළුවන්. එතකොට මේ යටතේ තමයි ඔයා අනිවාර්යෙන් ඉල්ලලා තියෙන්න ඕන. හොටෙල් ශාස්ත්‍රය වෙන්න පුළුවන්. ඉතින් මම මුලින්ම කියන්නම් කොහොමද ඔයා ඇප්ලිකේෂන් එක රිමූව් කරගන්නේ කියලා. එතකොට මම යටිතල පහසුකම් එක යටතේ ඔයාට මෙන්න මෙතන පේනවා මේ යටිතල පහසුකම් එකට ඉල්ලන්න තියෙන ඇප්ලිකේෂන් එක, ඒ කෝලින් ඇප්ලිකේෂන් එක. එතකොට එතන තියෙනවා read more කියලා ඔප්ෂන් එක. මෙන්න මේක ටච් කරාම ඔයා යනවා ආය මේකේ ඇතුළට ගියාට පස්සේ නැවත ඔයාට මෙන්න මෙතන තියෙනවා මේ අතකින් ඇඟිල්ලකින් පෙන්නලා වගේ තියෙන මෙන්න මේ vacancies in Israel කියන එක. ඒක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් මෙතන තියෙනවා read instruction, create application, ඒ වගේම check status, remove application කියලා. එතකොට මේ remove application එක යටතේ ගියාට පස්සේ click here කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන identity number එකයි, passport number එකයි, reference number එකයි දීලා ඊට පස්සේ ඔයා මුලින්ම මේක register වෙනකොට මුලින්ම ඔයාලා මතක ඇති ඔයා verify කරගන්න phone number එකක්. අන්නේ phone number එක අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕන. හේතුව ඒකට verification code එකක් එනවා, deactivation code එකක්. ඒ activation deactivation code එක නැතුව ඔයාට මේක remove කරගන්න බෑ. එතකොට ඔයා මෙතන ID number එක දීලා ඊට පස්සේ passport number එක දීලා ඒ reference number එක දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ send verification code එක දුන්නට පස්සේ ඔයාලට code එකක් එනවා. ඒක දුන්නට පස්සේ ඒ code එක දුන්නට පස්සේ ඔයාගේ phone එකට message එකක් එනවා. ඒ code එක ආවට පස්සේ deactive වුණා කියලා. එහෙම නැත්නම් ඒක අයින් වුණා කියලා web අඩවියෙන් ඔයාගේ application එක remove වුණා කියලා ඔයාට phone එකකට message එකක් එනවා. මෙතන successful කියලා වැටෙනවා. එතකොට ගොඩක් අයට සමහරක් විට මෙතන reference number එක අමතක ඇති. ඒ reference number එකත් මම ගන්න ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලා මේකෙන් back වෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා check status කියලා එකක්. ඔයා මෙන්න මේක click කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයා දැනට නිෂ්පාදන අංශයෙන් හෝ යටිතල පහසුකම් වලින් හෝ එහෙම නැත්නම් හොටෙල් ශාස්ත්‍රයෙන් හෝ එහෙම නැත්නම් ඉදිකිරීම වලින් හෝ ඔයා ඉල්ලුම් පත්‍රයක් යොමු කරලා ඉන්ටර්විව්ස් ගිහිල්ලා තියෙනවා නම් ඔයාට ඒකේ තත්ත්වය එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එක මොන වගේ තත්ත්වයක තියෙනවද කියලා දැනට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට ඔයා කරන්න ඕනේ මෙතන identity number එක හරි, passport number එක හරි, එහෙම නැත්නම් reference number එක හරි දෙන එක. ඉතින් මුලින්ම මම ඔයාට මෙතන එකක් කරලා පෙන්නන්නම්. මම ID number එකක් දෙනවා. ඒක දීලා ඉවර වෙලා මෙතන check ඒක ටච් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදියට දැනට මම මේ check කරපු ID number එකට අදාළව ඒ ඇප්ලිකේෂන් එකේ තත්ත්වය මොන වගේද කියලා. එතකොට අතන reference number එක අමතක කෙනෙක්ට මෙන්න මෙතනට ඒකද ID number එක ගහලා දැම්මට පස්සේ මෙන්න මෙතන තියෙනවා reference number එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ඇප්ලිකේෂන් එකේ reference number එක දන්නේ නැත්නම් ඒකත් දැනගෙන
ඔයාලගේ ඇප්ලිකේෂන් එක රිමූව් කරගන්න. ඉතින් මම හිතනවා මම මේ කියලා දීපු දේවල් ගොඩක් ඉක්මනට සහ කෙටියෙන් කියලා දුන්නේ. තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් වීඩියෝ එක නවත හරි බලලා ඔයාලගේ වැඩේ කරගන්න. මම හිතනවා ගොඩක් මේක වැදගත් වෙයි කියලා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා.